ඔයගොල්ලෝ අදත් එකතුලා ඉන්නේ මගේ YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එපිසෝඩ් එකත් එක්ක. අද වීඩියෝ එක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ඉහළ පෙළේ විශ්වවිද්‍යාලයක් වන මොරටු විශ්වවිද්‍යාලයේ ලබා දෙන පාඨමාලා කිහිපයක් ගැන. මේ පාඨමාලා මොරටු විශ්වවිද්‍යාලයේ open learning platform එක සහ DP education ආයතන එක්ක ක්‍රියාත්මක කරන නිසා සිසුන්ට මේ පාඨමාලා නොමිලේ හදාගන්න පුළුවන්. ඒ වගේම මේ පාඨමාලා සහතික නිම කරන සිසුන්ට මොරටු විශ්වවිද්‍යාලයෙන්ම වටිනා සහතික පත්‍රයක්ද ලබා දෙනවා. මේ පාඨමාලා සඳහා ලියාපදිංචි වෙන්න අවශ්‍ය ලින්ක් එක පහළ description එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මතක ඇතිව අපේ WhatsApp එකට මේ channel එකට join වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට, ඒ කියන්නේ IT ඉන්ඩස්ට්‍රි එකට එන්න හිතාගෙන ඉනවද? ඒකත් සත්‍යයක්වත් විදම් නොකර රටේම ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයකින්ම අන්නේ වගේ නියම අවස්ථාවක් ගැන තමයි අපි අද මේ විග්‍රහය ගෙනෙන්නේ. මුලින්ම බලන්න මේ අදහස. නිම්බස් ක්ලවුඩ් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දමිත් හිට්ටිහිවා මහත්මයා කියන විදිහට අපේ රටේ ආර්ථිකයට IT කර්මාන්තය කියන්නේ ලොකු බලාපොරොත්තුවක්. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ස්කිල්ස් ગેප් එක. ඒ කියන්නේ කර්මාන්තයට ඕන කරන දක්ෂතා තියෙන අය අඩුයි. ඔන්න ඔය පරතරය පුරවන්න තමයි මොරටුව විශ්වවිද්‍යාලයේ මේ වැඩේට අත ගහලා තියෙන්නේ. හරි. එතකොට දැන් ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි ඉතින් කොහොමද මම මේ IT ඉන්ඩස්ට්‍රි එකට ඇතුල් වෙන්නේ කියන එක. මෙන්න ඒකට විසඳුම. ඒකත් වෙන කොහෙන්වත් නෙවෙයි අපේ රටේ ඉහළම විශ්වවිද්‍යාලයක් වෙන මොරටුව විශ්වවිද්‍යාලයෙන්මයි. එයාලා මේ වෙනුවෙන්ම හදපු විශේෂ ඕපන් ලර්නින් ප්ලැට්ෆෝම් එකක්. ඒ කියන්නේ විවෘත ඉගෙනුම් වේදිකාවක් තියෙනවා. ඉතින් මොකද්ද මේ වේදිකාවේ තියෙන විශේෂත්වය? හොඳයි අහගන්නකෝ. පළවෙනි සහ වැදගත්ම දේ තමයි මේක සම්පූර්ණයෙන්ම නොමිලේ. සතයක්වත් ගෙවන්න ඕනේ නැහැ. දෙවෙනි කාරණය මේක මොරටුව විශ්වවිද්‍යාලයෙන්ම ලබා දෙන දෙයක් නිසා ඒකේ තියෙන පිළිගැනීම ඊටාම ඉහළයි. ඊළඟට මේක සම්පූර්ණයෙන්ම ඔන්ලයින්. ඒ කියන්නේ Tamanට පහසු වෙලාවක Tamanගේ වේගෙට ඉගෙන ගන්න පුරුවන්. ඒ වගේම තමයි මේ පාඨමාලා හදලා තියෙන්නේ නිකම්ම නෙවෙයි කර්මාන්තයේ ඉන්න ප්‍රවීණයෝයි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුයි එකතු වෙලා. ඒ නිසා ප්‍රායෝගික දැනුම අනිවාර්යෙන්ම ලැබෙනවා. හරි. එහෙනම් අපි බලමු මේ ප්ලැට්ෆෝම් එක හරහා ඇත්තටම මොන වගේ වෘත්තීය මාර්ගවලටද යන්න පුළුවන් කියලා. මෙන්න බලන්න තියෙන විකල්ප ගොඩ එකක් දෙකක් නෙවෙයි වෘත්තීය මාර්ග 12ක්ම තියෙනවා. full stack developer, data scientist, DevOps professional. අනිත් පැත්තෙන් බැලුවොත් software tester, UX professional, project management. ඇත්තටම Tamanට ගැළපෙන Taman ආසම කරන ක්ෂේත්‍රයක් තෝරගන්න පුළුල් පරාසයක් මෙතන දීලා තියෙනවා. හොඳයි. මේ මාර්ග 12න් එකක් අපි ටිකක් විස්තරාත්මකව බලමු. එතකොට තේරෙයි මේ පාඨමාලාවල තියෙන ගැඹුරු සහ වෘත්තීය මට්ටම කොයි වගේද කියලා. උදාහරණයක් විදිහට අපි ගමු project management. එහෙම නැත්නම් ව්‍යාපෘති කළමනාකරණ වැඩසටහන. මේක හැදෑරුවම මේ ක්ෂේත්‍රයේ වෘත්තියක් පටන් ගන්න ඕන කරන පුළුල් දැනුම ලැබෙනවා. හැබැයි වැදගත්ම දේ ඒක නෙවෙයි. මේ පාඨමාලාව හදලා තියෙන්නේ ඇමරිකාවේ project management institute එකේ ගෝලීයව පිළිගන්න CAPM විභාගයට අනුකූලවයි. ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් ප්‍රමිතියකට තමයි මේ දැනුම ලැබෙන්නේ. හරි. එතකොට ප්‍රශ්නයක් එනවා කවුද මේ තරම් වටිනා කර්මාන්තයට ගැලපෙන පාඨමාලා නිර්මාණය කරන්නේ? මේ ප්ලැට්ෆෝම් එකේ විශ්වසනීයත්වයේ තීරණය වෙන්නේ මේක මත. මේක පිටිපස්සේ ඉන්නේ මහා බලවත් එකතුවක්. ඒ තමයි මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ පීඨවල ශාස්ත්‍රීය දැනුමයි කර්මාන්තයේ ඉන්න සැබෑ වෘත්තිකයන්ගේ ප්‍රායෝගික අත්දැකීමයි. මේ දෙක එකතු වුණාම හැදෙන දෙක තියෙන වටිනාකම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේක දැවැන්ත ව්‍යාපෘතියක්. ඉතින් විශාල පිරිසක් මීට දායක වෙලා තියෙනවා. ඒ අතරින් කිහිප දෙනෙක් ගැන කිව්වොත් ශාස්ත්‍රීය පැත්තෙන් නායකත්ව දෙන්නේ මහාචාර්ය මලික් රණසිංහ. කර්මාන්තීය දැක්ම අරගෙන ඉන්නේ 99X ආයතනයේ මනෝජ් ප්‍රනාන්ද මහත්මයා වගේ අය. ඒ වගේම ආචාර්ය අමල් ෂෙහාන් පෙරේරා, විශාකා නාමයක්කාර මහත්මයා වගේ ප්‍රධාන දායකයින් රැස්සකගේ විශේෂඥ දැනුම මේකට එකතු වෙලා තියෙනවා. ඉතින් මේ හැමදේම සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන්නේ කොහොමද? අන්න ඒකට තමයි DP Education ආයතනය අනුග්‍රහය ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ වටිනා අවස්ථාව හැමෝටම නොමිලේ ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. හොඳයි. විශ්වවිද්‍යාලයකින්දී අපි අහුවා. හැබැයි ඊට වඩා වැදගත් වෙන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකකින් බිහි වෙන අයට රැකියාව ලබා දෙන කර්මාන්තයෙන් ඉන්න අය මේක නම් මොකද හිතන්නේ කියන එක. මෙන්න බලන්න. IFS ආයතනය මෘදුකාංග මෙහෙයුම් උපසභාපති නුවන් පෙරේරා මහත්මයා කියන දේ. එතුමා කියනවා මේ වේදිකාව හරියටම ඉන්ඩස්ට්‍රි එකේ තියෙන අලුත්ම ට්‍රෙන්ඩ්ස් වලට, ඒ කියන්නේ ප්‍රවණතාවලට ගැලපෙන විදිහට අත්‍යවශ්‍ය කුසලතා ලබා දීලා සිසුන්ව සබිබල ගන්නවනවා කියලා.
ඊළඟට GTN ටෙක්නොලොජිස්ගේ ප්‍රධාන විදායක නිලධාරී අර්ජුන නානායක්කාර මහත්මයා මේක දකින්නේ ඊටත් වඩා ලොකු දෙයක් විදිහට. එතුමා කියන විදිහට මේක ලංකාවේ අධ්‍යාපනයේ විප්ලවයක්. ගෝලීය මට්ටමේ වෘත්තියකට යන්න අවශ්‍ය පඩිපෙළක් වගේ මේක සේවය කරනවා කියලා එතුමා අවධාරණය කරන්නේ. හරි දැන් අපි මේ හැමදේම කතා කළා. දැන් තියෙන වැදගත්ම ප්‍රශ්නේ තමයි කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? කොහොමද ඉගෙන ගන්න පටන් ගන්නෙ? මේක හරිම ලේසි. ඇත්තරම තියෙන්නේ සරල පියවර 4යි. 1. මේ platform එක තියෙන වෙබ්සයිට් එකට යන්න. 2. තමන්ගේ නම ලියාපදිංචි කරලා ගිණුමක් හදාගන්න. 3. අර අපි කතා කරපු වෘත්තීය මාර්ග වලින් තමන් කැමති එකක් සහ ඒකට අදාළ පාඨමාලාව තෝරගන්න. 4 වෙනි පියවර තමයි ඉගෙන ගන්න පටන් ගන්න එක. ඔන්න ඔච්චරයි. මේකේ තවත් ලොකු වටිනාකමක් තියෙනවා. පාඨමාලාව සාර්ථකව අවසන් කළාට පස්සේ නිකම්ම නෙවෙයි මොරටුව විශ්වවිද්‍යාලයේම නිකුත් කරන පිළිගත් සහතියක් ලැබෙනවා. ඒක තමන්ගේ CV එකට, ඒ කියන්නේ රැකියාවක් ඉල්ලුම් කරද්දී ලොකු ශක්තියක්. ඉතින් තෝරගන්න වෘත්තීය මාර්ග 12ක්ම තියෙනවා. මේ තාක්ෂණික ලෝකයේ අලුත් අනාගතයක් හදාගන්න තබන පළවෙනි පියවර මේ මාර්ග වලින් කෝකද? ඒ තීරණය ගන්න කාලය දැන් ඇවිල්ලා.